ඇයි අපි බය? good afternoon පුතා. අද ගොඩක් දුරට ඔයාලා මේක හොඳට අහගන්න. හොඳට මතක තියාගන්න. ගොඩක් අය කමෙන්ට් සෙක්ෂන් එකේ වගේම ගොඩක් ළමයි මගෙන් ක්ලාස් කරන අතරතුර ගොඩක් හම්බ වෙන අතරතුර ගොඩක් ලොකු පොඩි සියලුම අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි අපි බය? මගෙන් ගොඩක් හැම තැනකදී මේක අහලා තියෙනවා. ඇයි අපි ෆයිට් කරන්න බය? ඇයි අපි නටන්න බය? ඇයි අපි මේ ප්ලේ කරන්න බය? මේකට ප්‍රධාන මේන් පොයින්ට් එක මම ඔයාලට කියලා දෙන්න. ඇයි අපි බය? ඕකේ? නොහැකි නිසා බැරි නිසා. ඇයි අපි බය again කියන්නම්. නොහැකි නිසා බැරි නිසා. පුතා අපිට හොඳට ප්ලේ කරන්න පුළුවන් වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි හැකි පුළුවන් වෙන්න ඕනේ. හැකි පුළුවන්. ඇයි අපි බය? නොහැකි නිසා බැරි නිසා. හැකිනම් පුළුවන් නම් අපි බය නැහැ. හැකිනම් පුළුවන් නම් බය නැහැ. ඒකට හොඳම මේන් ට්‍රික්ස් එකක් මම ඔයාලට දැන් දෙනවා. ඒ මේන් ට්‍රික්ස් එක තමයි හොඳ පුහුණුව. දැඩි හොඳ පුහුණුවක් තියෙනම් අපිට මේ ඔයාලට මේ එන මේ தත්ත්වය මගහර ගන්න පුළුවන්. අපි එක පැත්තකින් හැකි වෙන්න ඕන, අනිත් පැත්තෙන් හොඳට පුළුවන් වෙන්න ඕන. මේ දෙක ෆිල් නම් මේ දෙක අපි ෆිල් නම් අපේ ඇඟේ ඕකේ ෆිල් නම් අපි බය නැහැ. හොඳට මතක තියාගන්න. මේ දෙක ෆිල් නම් අපි බය නැහැ. මේන් පොයින්ට් එක තමයි මම දෙනවා හොඳ ට්‍රික්ස් එකක්. මේකෙන් පස්සේ දෙනවා හොඳ ටෙක්නික් එකක්. එක දෙයක් කරද්දි මතක තියාගන්න ගොඩාක් දහසක් ඔයාලා කරන්න එපා. දහසක් කික්ස් පංච් කරන්න එපා. එක දෙයක් මුලින් ෆ්‍රස්ලි එක දෙයක් හොඳින් පුහුණු වෙන්න. ඒකට හොඳ ට්‍රික්ස් එකක් දැන් මම දෙනවා බලාගන්න. ඕකේ. හොයි!